මෙයාට කතා කරන්න දෙන්නේ. ළමයා එහා පැත්තේ අයිනේ අක්කට දෙන්න කියලා. ඒ අතගම නෙට්ටි A2යි B1යි පොලිටිකල් A මේ එහෙම මංගා ගොඩක් දරුවෝ ඉන්නවා. नेतनी प्रसंगा සත්සරණේ ඉස්කෝලේ තමයි බරිල්පුර දම්රාජ මහාවිද්‍යාලය. සර් කිව්වා වගේ මගේ රිසල්ට් එක A2යි B1යි. පොලිටිකල් එකේ A1 තියෙන මට පහන්සෝ හින්දා ඕල් වල රිසල්ට් එන්නත් කලින් මම සර් ක්ලාස් එකට ආවා. මුලින්ම ක්ලාස් ආවේ මම. එදා ඉඳලා හැමදාම මගේ පන්ති ආවා. බොරුත් මතක් කරනවා. සර් නම් ගොඩක් කුටි කාලා තියෙනවා. ඒක ලියාගෙන ආපු කොළ ඉරලා දාලා තියෙනවා. සර් ඒ කරපු දේවල් හින්දා තමයි අද අපිට මේ විදිහට ඒකක් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මගේ පොලිටිකල් ප්‍රතිඵලයේ පොලිටිකල් වලට හොඳම තැන තමයි පහන්ස කියන්නේ. මුලින් සර් මෙහෙම හොඳ කෙනෙක් කියලා දැනගෙන හිටියේ නෑ. ඒ වගේම තමයි සර් මාර සරයි. නෑ සර් හොඳයි. මම සර් ගැන දන්නේ නෑනේ. පස්සේ තමයි සර් ගැන දැනගත්තේ. උගන්නන එකත් එහෙමයි අපිට දුන්න දේවල් කියලා දුන්න දේවල් හැමදේම ගොටි කාලා තියෙනවා. බොරු කියලා සර්ගේ වැදගත්ම දේ තමයි අපිට උගන්වන A4 වල 20. ඒක තමයි මම හිතන්නේ අපිට ඒකක් ගන්න ප්‍රමුඛ උනේ. අපි හැමෝටම මේ පොලිටිකල් වලට ඒකක් තියෙනවා. දෙන්සලා සර් හැරයි උඩට ඇත්තරම සර්ගේ පේපර්ස් මාර හොඳයි. A4 වල 20 තමයි අපි පාඩම් කරේ. ඒකට ඒකක් ගන්න සර් ගොඩක් උදව් කරා. පොලිටිකල් විතරක් නෙමෙයි අනිත් විෂයන් ජියෝග්‍රැෆි ගත්තත් සිංහල ගත්තත් ඒ විෂයන් දෙකටම සර් මට ගොඩක් උදව් කරා. අද ඒකද කරන්න කිව්වොත් ඒක මේ සෙනසුරාදා වෙනවා කියලා සිකුරාදා රැට ඔක්කොම ලියන්න යන්නවා. එතකොට තමයි සර් නම් කොලේ ඉරන්නේ. ඒ පුළුවන් ළමෙක් අවසර හොඳ තැනකට යයි කියලා. එදා මට හිතෙනවා සර් අපිට පෙන්වන්නේ නැහැ. හැබැයි අපි දිහා බලන් ඉන්නවා. ඒ කියන්නේ අපි වැඩ කරනවාද කියලා සර් එකින් එක ළමයා ගැන දන්නවා සර්. එදා ඉඳන් මම වැඩ කරන්න ගත්තේ. පොලිටිකල් වලදී සර් කියන විදිහට කරන්න සර්ගේ ෂෝට් නෝට් ගොඩක්ම වැදගත්. උදේට අපිට පේපර් කරලා තියෙනවා. ඒ පේපර් ඔක්කොටම ලියන්න. ගුරුවත් පොතක් බලන්න ඕනේ ඒත් එක්කම සර් කියලා ඇති ගුරුවත් පොත අමාරුයි. ඒ ගුරුවත් පොතත් එක්ක සර්ගේ නෝට් එක පාඩම් කරොත් ඒක ලේසියි. ස්පීක් එක 9 සෙට්කෝ එක 2.0.25 මම අද මෙතන හිටන් ඉන්නේ මම කියන්නේ පහන්සර් නිසා අවුරුද්දෙන් තමයි එක්සෑම් කරේ සර් නිසා තමයි ඉතින් මම අද මෙතන ඉන්නේ. මට විෂයන් තෝරලා දීලා ඒ වගේම ඉතින් ජීවිතේට ඕන තරම් දේවල් පහන්සර් තමයි කියලා තියෙන්නේ. ඉතින් මම අද පොලිටිකල් බදුල්ලෙන් ඇවිල්ලා ලෝ සිලෙක්ට් ලයින් එකම මම පොලිටිකල් වලට එකක් කලින් තිබුණේ C1 බාහිර පොලිටිකල් වලට තියෙන එකක් පහන්සර් නිසා තමයි මම හිතන්නේ බදුල්ලේ පොලිටිකල් සරලවම කියලා දෙන්නේ පහන්සර්. මම කලින් ක්ලාස් වලට ගිහිල්ලා අන්තිමට තමයි පහන්සර් ළඟට එන්නේ. මගේ එක ප්‍රශ්නයක් හතරක් ලියලා එකක් ලිව්වේ නැහැ කියලා මගේ කොලේ ඉරලා තියෙනවා. ඒ වෙලාවට ටිකක් තරහක් යනවා. මම හිතන්නේ මේ හැමදේම කරන්නේ සර් අපි ගැන හිතලා. මා සප්නා කෂායයේ ABC කැම්පස් යන්න වත් රෑන්ක් එකක් තිබ්බේ නෑ. සර් තමයි සෙකන්ඩ් ෂයි කරන්න කියලා කිව්වේ. ඒ හින්දා තමයි මම සෙකන්ඩ් ෂයි කරේ. අද මම මෙතන ඉන්නවා නම් ඒකට හේතුව පහන්සර්. රිසර්ච් එකේ A2යි B1යි පොලිටිකල් වලට තමයි එකක් තියෙන්නේ. ඉතින් පහන්සර් තමයි ගොඩක් ස්තුති කරන්න ඕනේ ඒකක් තියෙන නිසා. ගොඩක් මහන්සි වුණා සර් අපි වෙනුවෙන්. ඉතින් A4 වල 20 තමයි කටපාඩම් කරේ. මගේ රිසල්ට් එක A2යි B1යි. ඉතින් පොලිටිකල් වලට ඒකක් තියෙනවා. සර් අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඒකේ සර් ප්‍රතිඵල දැන් මෙතන පෙන්නනවා ඉතින්. දැන් ගොඩක් අය හිතනවා ඇති මෙතන ඉන්න කට්ටිය ඔක්කොම AA කියලා කියද්දී මොකද මම B කියලා කියන්නේ කියලා. ඇත්තටම කියන්න ඕනි මේ මට B එකක් ගන්න ඇත්තටම මගේ වැරද්ද නිසා. මොකද මම ඇත්තටම වැඩ කරන්න කියලා කියලා තියෙනවා.
ඉස්සර මට හම්බුනේ ඉස්සරම ඉස්කෝලේ කාලේ ඉඳන් තමයි ඉස්සර හඳුරන්නේ. මට ආර්ථික බේදුරක් අවසානට ලියා ගන්න පුළුවන් තරමට සර් අපව හදනවා. කොහොම හරි ටයිම් එකට උත්තරයක් ඉවර කරන්නේ කොහොමද? අපේ වේගේ ඒ හැමදේම සර් හදනවා. සර් ඇත්තටම පන්තිදී අපිට කටපාඩම් වෙන උගන්වනවා. මේ අපිට ගෙදර ගිහින් පාඩම් කරන්න දෙයක් ඉතුරු වෙන්නෙම නැහැ. පොලිටිකල් ඒ හරියන සම්පූර්ණ නෝලෙජ් කියනවනේ පහන්සරට. සිලබස් එක කම්පාරම් කරලා අපි විභාගෙට යන්නේ. ඒ සිලබස් එක සම්පූර්ණම කටපාඩම් වෙනවා. 67 ඒ තුනක් තියෙනවා. ඒ පොගොල්ල 20 ෂෝට් නෝට් එක සහ පේපර් 200කට ආසන්න පිරිසක් කරපු නිසා මට ඒ ලෙවල් මේ පේජ් එකේ MCQ ටික හරිම පහසු වුණා. ගොඩාක් උසම් බාලිකා මම අඳුරගල. ඒකට මගේ රිසල්ට් එක A2යි B1යි මට පොලිටිකල් වලට තියෙන A එකක්. ඒ පොකොල 20 තමයි මම මේ පොලිටිකල් එක අල්ලගත්තේ. මට විභාගය ගිහිල්ලත් සර් කියලා දුන්න විදිහට තමයි මම විභාගෙ දුන්නේ. පොලිටිකල් වලටත් මම ෂොක් වෙලා හිටියේ සර්ගේ පන්තියේදී පාඩම් දෙක තුනක් මිස් වෙලා තිබ්බා. ඒත් සර් අපිව 2026 එකටත් දාලා ඒ නංගිටත් එක්ක ඒ පාඩම් ටික කවර් කරලා අපේ එකෙත් කවර් කරවලා මේ අපේ ඒක වෙනුවෙන් ගෙනාවා. A1යි C1යි පොලිටිකල් වලට එකක්. ඒ පොකොල 20 අතර මුළු සිලබස් එකම හැංගිලා තියෙනවා. පොලිටිකල් වලට එකක් ගන්න පුළුවන් උනේ පහන් සර් එක්කම. පොලිටිකල් වලට එකක් තියෙනවා. වතුන ඉන්න පොලිටිකල් වලට පොදුනස තමයි හස. මට තියෙන ඒ දෙකයි B1යි පොලිටිකල් වලට එකක්. පොලිටිකල් වලට එකක් තියෙනවා. ඒක මට ඇත්තටම හම්බුනේ පහන් සර් හින්දා. පොලිටිකල් මෙච්චර ලේසියෙන් වතුර වගේ අපිට පොලිටිකල් උගන්වලා පොලිටිකල් පෙව්වේ පහන් සර්. ඒ දෙකයි C1යි පොලිටිකල් වලට එකක් තියෙන්නේ. සර්ගේ ගැනීම හොඳයි. පොලිටිකල් වලට එකක් තියෙනවා. ඒක මම ආඩම්බරෙන් කියන්නේ ඒක මම ගත්තේ පහන්සර නිසා. කියන්නේ නිහතමානී ගුරුවරයෙක්. මට පොලිටිකල් වලට තියෙන එකක්. ඒක ගන්න පුළුවන් උනේ පහන්සර හින්දා තමයි. පොලිටිකල් නම් බදුලින් පහන්සර. පහන්සර්ගේ ක්ලාස් එක තමයි මම මුලින් යන්නේ. මට එකයි C1යි පොලිටිකල් වලට තියෙන එකක්. මම මුලින්ම පහන්සර්ගේ පොගොල් 20 පාඩම් කරාම හොඳටම ඇති. පොලිටිකල් තියෙන එක සාමාන්‍ය මම දන්න තරමට වෙන ක්ලාස් වල මෙතන වැඩ කරන්නේ නැහැ. ළමයි වෙනුවෙන් පේපර් කරලා අපි දන්න තරමට පේපර් 150ක් විතර කරා. විශේෂයට එහා ගිය ජීවිතයක් ගැන කියලා දුන්නා. කොල්ලෙක් කොහොමද ඉගෙන ගන්න ඕන? කොල්ලෙක් ඉගෙන ගත්තොත් කොයිතරම් ඒක වටිනවද කියලා. ඉතින් මෙතන හැමදේම වෙන්න ප්‍රධාන හේතු උනේ සර් ගයිඩ් කරාම වෙනම අරගෙන මේ කොල්ල මේව කරපන් MCQ කරපන් එසේ මගේ අවුලක් තිබ්බා. ඊට පස්සේ මම ගෙන්නලා මේ කොල්ලා දැන් MCQ වලට ඇති එසේ වලට මෙව යන් කියලා